සුබ දවසක් වේවා ඔයාලා හැමදෙනාටම. අද අපි ඔස්ට්‍රියාව ගැන කතා කරමු. ඔස්ට්‍රියාව කියන්නේ මධ්‍යම යුරෝපයේ පිහිටලා තියෙන සුන්දර සංචාරක ගමනාන්තයක්. ඒ වගේම ඉහළ ජීවන රටාවකට හිමිකම් කියන සංවර්ධිත රටක්. ඔස්ට්‍රියාව මධ්‍යම යුරෝපයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔස්ට්‍රියාවට මුහුදු තීරයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෑන්ඩ්ලොක් රටක්. ඔස්ට්‍රියාව තමන්ගේ දේශ සීමාවන් රටවල් 8ක් සමග බෙදා ගන්නවා. ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ස්ලොවැකියාව, හංගේරියාව, චෙක් ජනරජය මේ වගේ රටවල් සමග ඔස්ට්‍රියාව තමන්ගේ දේශ සීමා බෙදා ගන්නවා. තරමක් පෙයාස් ගෙඩියක් වගේ තමයි මේ රටේ හැඩය දකින්න ලැබෙන්නේ. ඔස්ට්‍රියාවේ උපරිම උතුරු දකුණු පළල කිලෝමීටර 280ක් පමණ වෙනවා. ඒ වගේම මුළු රටෙහි දිග කිලෝමීටර 600ක් පමණ වෙනවා. මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 83871ක් පමණ වෙනවා. ඒ වගේම විශාලත්වය අතින් ලොව 113 වන විශාලතම රට තමයි ඔස්ට්‍රියාව. නැගෙනහිර සහ බටහිර යුරෝපය වෙන්වන තැනක් විදිහටත් ඔස්ට්‍රියාව සලකනවා. භූගෝලීය විවිධත්වය අතින් ගත් විට ඇල්ප් කඳුමුදුනේ සිට ඩැනියුබ් නිම්නය දක්වා විවිධ භූගෝලීය වෙනස්කම් මෙහි හඳුනා ගන්නට පුළුවන්. ඉතාම සෞම්‍ය දේශගුණයක් සහිත ඔස්ට්‍රියාව ජීවත් වීමට ඉතාමත් සුදුසු රටක්. මෙහි ඉතාම හොඳ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් පවතින අතර සංචාරක ආකර්ෂණය ඉහළින්ම හිමි කරගෙන ඉන්න රටක්ද වෙනවා. මෙහි නිල මුදල් ඒකකය වන්නේ යුරෝ මුදල් ඒකකයයි. ඒ වගේම යුරෝපානු සංගමයේ සමාජික රටක් සහ ෂෙනගන් සමාජික රටක්ද වෙනවා. ඔස්ට්‍රියාවේ වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 47%ක් පමණම වෙනවා. ඒ වගේම ඔස්ට්‍රියාව හරහා ගංගා විශාල ප්‍රමාණයක් ගලා බසින අතර දනුබේ ගඟ විශාලතම සහ දිගම ගංගාව වෙනවා. එය ඔස්ට්‍රියාව හරහා ගලා ගොස් කළු මුහුදට වැටෙනවා. ඉතින් ඔස්ට්‍රියාව තමන්ගේ විදුලි බල අවශ්‍යතාවලින් ජල විදුලිය මගිනුත් විදුලිය නිපදවා ගනු ලබනවා. ඒ වගේම මිලියන 9කට ආසන්න ජනගහනයක් සිටින මෙහි බහුතරය ඔස්ට්‍රියානු ජාතිකයන්. ඒ වගේම මේ රටේ ජීවත්වන පුරවැසියන්ගේ නිල භාෂාව විදිහට ජර්මන් භාෂාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බහුතරයක් ක්‍රිස්තියානි ආගම අදහන අය වෙනවා. ඒ වගේම ඉස්ලාම් ආගම අදහන සුළු පිරිසක් සහ තවත් පිරිසක් කිසිදු ආගමක් අදහන්නේද නැහැ. ඉතින් ඉතාම සුන්දර රටක් වන ඔස්ට්‍රියාව ගැන මම හිතනවා ඔයාලා කරුණු කිහිපයක් දැනගන්නට ඇති කියලා. ඉතින් බොහොම ස්තුතියි.